යුපුන් අබේකෝන්ගේ කතාව යුපුන් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් ලංකාවට කීර්ති නාමයක් ගෙන ආපු පදක්කම් අරගෙන ආපු ක්‍රීඩකයෙක්. නමුත් යුපුන් දැනට ජීවත් වෙන්නේ ඉතාලියේ. අපි යුපුන් එක්ක සාකච්ඡා කරා. මම දිගටම යුපුන් එක්ක කතා කරා. යුපුන් අමාත්‍යාංශයට ආවා. මීට මාස කීපයකට කලින් යුපුන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි සාකච්ඡා කරා. නමුත් යුපුන්ගේ ඉල්ලීම ටිකක් වෙනස්. ඉතින් ඒක අපිට අමාරුයි යුපුන්ට දෙන්න. යුපුන්ට හරින් ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා කියනවා ඇමරිකන් ඩොලර් ලක්ෂ 3ක් එයාට දෙන්න. ඉතින් එයා ඒ හරින් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ 3 අපෙන් ඉල්ලනවා. ඉතින් අපිට එහෙම සල්ලි දෙන්න බෑ. අපි performance base කරලා තමයි අපි ක්‍රීඩකයන්ට ගෙවන්නේ. අපි මිෂන් ඔලිම්පික් කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒවයි අපි දෙන ගණන් තියෙනවා. ඉතින් ඊට එහා ගෙවීමක් කරන්න අපිට යුපුන්ට අමාරුයි. විශේෂයෙන්ම අපි ක්‍රීඩා අමාත්‍යාංශය මේ වගේ ක්‍රීඩකයෝ පිළිබඳ ගෙවීම් කරනවා නම් ඒවා දක්ෂතාවය වර්තමානයේ ඒගොල්ලගේ එයාලා ඉන්න පොසිෂන් එක අනුව තමයි අපිට ගෙවීම් කරන්න වෙන්නේ. එහෙම නැතුව කවුරු හරි කලින් ආණ්ඩුවක ඇමතිවරයෙක් වාචිකව කිව්ව ගෙවීමක් අපිට කරන්න අමාරුයි. ඉතින් ඒක තමයි යුපුන් අබේකෝන් ක්‍රීඩකයාගේ තත්ත්වය. ඉතින් අපි කැමති එයා අපේ අනිත් අය වගේම ඇවිල්ලා ක්‍රීඩා කරනවා නම් අපිට ඒ පහසුකම් දෙන්න පුළුවන්. නමුත් අපිට යුපුන්ගේ ඒ ඉල්ලීම අපිට කරන්න අමාරුයි. ඒක තමයි ප්‍රශ්නේ. ඒ වගේ ක්‍රීඩකයන්ට මං හිතන්නේ දුන්නා. මම හිතන්නේ ඔලිම්පික් දුවපු ක්‍රීඩකයන්ට කලින් ආණ්ඩුවල දුන්නා. ඉතින් අපිත් ඒ වගේ සැලසුමක් හදලා තියෙනවා. අපේ මේ ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් අපි ඒ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් ගිය මාසෙම අපි මිලියන 60ක අපි තෑගි මුදල් ලබා දුන්නා. ඔබට මතක ඇති. අපි ඒ වැඩේ අපි කරනවා. ඉතින් ඉතින් අපි කියන්නේ යාට ක්‍රීඩා කරන්න කියලා. ඉතින් ඒක ක්‍රීඩකයාගේ අයිතියක් නේ. ක්‍රීඩා කරනවද ක්‍රීඩාව නවත්තනවද කියන අපිට ඒකට යාට වෙන කියන්න දෙයක් නැහැ. අපිට කියන්න තියෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න අපිට උපරිම කරන්න පුළුවන් දේ අපි කරනවා. අපි ආරාධනා කරා ලංකාවෙන් එළියේ ඉන්න ශ්‍රී ලාංකික අයට ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න පැමිණෙන්න කියලා. ඒ ආරාධනාව පිළි අරගෙන ඔබ දන්නවා දැනටමත් ටියානා සුමනසේකර ඇමරිකාවේ ජිම්නාස්ටික් සූරිය ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඒ වගේම අපිට තවත් කුඩා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ලංකාවට ආවා. ඒ තමයි සොලෙයි නුදින්යා කියන ක්‍රීඩිකාව සහ ලූනා දුරංගි කියන ක්‍රීඩිකාව. මේ ක්‍රීඩිකාවන් දෙන්නම ස්විට්සර්ලන්තයේ ජිනීවා වල ජීවත් වෙන්නේ. මේගොල්ලෝ දැනට ස්විස් නැෂනල් චැම්පියන් ලෙවල් 2 එක ස්විට්සර්ලන්තයේ. ඉතින් එයාගේ අම්මා ලුවිනි රණසිංහ මාතර එයාගේ ගම. ඒගොල්ලෝ දැන් මේ ලංකාවේ මේ අපි අනුගමනය කරන ක්‍රීඩා ක්‍රියාමාර්ග සහ ඒගොල්ලන්ට රට වෙනුවෙන් ඒ දරුවන්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා දීම ගැන සතුටු වෙලා ඒගොල්ලෝ කැමති මේ දරුවෝ දෙන්නම ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න. දැනට ඒගොල්ලෝ ස්විට්සර්ලන්තයේ ඉහළම ස්ථානයක ඉන්න ක්‍රීඩිකාවන් දෙදෙනෙක්. ඉතින් ඒ දරුවෝ දෙන්නම බලාපොරොත්තු වෙන්නේ ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගේන්න පුළුවන් කියන අදහස තමයි ඒ දරුවන්ට තියෙන්නේ. යාලා ස්විට්සර්ලන්තයේ ට්‍රේනින් කරන්නේ. එහෙ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ දැනටමත් ලංකාවේ පුරවැසි භාවයේ තියෙන ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් අපිට හරි සතුටුයි අපේ රටේ දක්ෂ දරුවෝ ලංකාවෙන් එළියේ ඉන්නේ. ලෝකයේ හැමතැනමත් මේ වගේ තමන්ගේ රටේ අය තමන්ගේ රටට ක්‍රීඩා කරන්න එක වෙලාවක එනවා, එකඟ වෙනවා. ඉතින් අපේ මේ රට අපි ක්‍රීඩාවෙන් දියුණු වෙනවා දකින්නකොට, රට සංවර්ධනය වෙනවා දකින්නකොට රටෙන් එළියේ ඉන්න අය මේ වගේ ලංකාවට එනවා, මේ වගේ ක්‍රීඩා කරන්න එකඟ වෙනවා. ඉතින් අපිට හරි සතුටුයි මේ පැමිණීම ගැන. අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම, ධෛර්යය දීම අපි ඒ දරුවන් වෙනුවෙන් කරනවා අපේ රටට මේ බලාපොරොත්තු වෙන අනාගත ජයග්‍රහණ වෙනුවෙන්. අපි ආරාධනා කරා දිගටම දැන්ටමත් තව ක්‍රීඩකයෝ කීප දෙනෙක් එන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ අයත් බොහොම ආදරයෙන් අපේ රට වෙනුවෙන් අපි පිළිගන්න බාර ගන්න කැමතියි.